කොට්ටගොඩ වාලුකාරාම විහාරස්ථ පුදබිමට අඩුවක්ව පැවති සම්බුද්ධ මන්දිරය ඉදිකිරීම සඳහා ආධාර උපකාර කළ රාණි සුධර්මා වල්පිට්ටගම මැතිනිය ආසියානු සංවර්ධන බැංකුවේ සේවයෙන් යුතු යුරේෂා වල්පිට්ටගම මෙනවිය සහ රසික වල්පිට්ටගම මැතිතුමාට සිදු කරන අභිනන්දනීය පුණ්‍යානුමෝදනාවයි මේ. අප බොහෝ දෙනා දන්නේ නැහැ කොතරම් විශාල කැපවීමක් පිළිවෙලක් සංවිධානයක් යටතේ විහාරස්ථානයක් පවත්වාගෙන යාමට අවශ්‍යද කියලා. එහෙම පිළිවෙලකින් සංවිධානයකින් කැපවීමකින් සහ උනන්දුවකින් අප විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පවත්වාගෙන යන්න මෙම පවුලෙන් ලැබුණු උපකාරයන් අපට සම්පූර්ණ විවරණයකින් කියා අවසන් කිරීමට බැරි තරම්. මෙම පවුලෙන් අප විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින නව බුද්ධ මන්දිරය සඳහා විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. අපි ඒ පිළිබඳ කෙටි විවරණයක් කරනවා නම් බුදු පිළිම වහන්සේ නෙලීම සඳහා රුපියල් ලක්ෂ 13කට ආසන්න මුදලක්ද බුදු පිළිම වහන්සේගේ ආරක්ෂාවට වීදුරු ප්‍රේම් එකක් සවි කිරීමට රුපියල් 5,25,000කට ආසන්න මුදලක්ද බුද්ධ මන්දිරයේ සිතුවම් නිර්මාණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 4කට වැඩි මුදලක්ද බුද්ධ මන්දිරයේ මල් ආසන සැකසීම සඳහා රුපියල් 1,20,000කට වැඩි මුදලක්ද බුද්ධ මන්දිරයෙහි සඳකඩ පහන මුරගල් සඳහා රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක්ද එම පවුලෙන් අප විහාරස්ථානයට පරිත්‍යාග කරලා තියෙනවා. සමස්තයක් වශයෙන් මේ සියලු පරිත්‍යාගවල මූල්‍යමය වටිනාකම රුපියල් ලක්ෂ 25කට ආසන්නයි. ඒ විතරක් නෙමෙයි මොවුන්ගේ දායකත්වයට අමතරව මෙම පවුලේ හිතමිත්‍රාදීන්ගෙන්ද රුපියල් ලක්ෂ 5කට ආසන්න මුදලක් අප විහාරස්ථානයේ නව බුද්ධ මන්දිරය වෙනුවෙන් පරිත්‍යාග කරලා තියෙනවා. බුද්ධ මන්දිරය සඳහා පමණක් නොව වසර ගණනාවක සිටම කඨින පින්කම් සඳහාද මූල්‍යමය දායකත්වයන් ලබා දී ඇති අතර මෙවර කඨින පින්කම සඳහාද මූල්‍යමය දායකත්වයක් ලබා දී තිබෙනවා. ඉතින් ඔබගේ පවුලෙන් සිදු කළ මෙම උපකාරය සදහටම අප සිත් සතන් තුළ රැඳේ. රාණි සුධර්මා වල්පිටගම මහත්මියනි, යුරේෂා වල්පිටගම මෙනවියනි, රසික වල්පිටගම මැතිතුමනි, ඔබගේ නිර්ලෝභී නිහතමානී ගෞරවාන්විත සේවයට අපි හිස නමා ආචාර කරමු. මේ රැස් කරගත්තා වූ පින් බලයෙන් යුරේෂා වල්පිටගම මෙනවියනි, ඔබගේ රසික වල්පිටගම මැතිතුමනි, ඔබගේ රැකිරක්ෂා කටයුතු සාර්ථක වී දිනින් දින දියුණුවටම පත්වේවා. රාණි සුධර්මා වල්පිටගම මැතිනියනි, ඔබත් මේ රැස් කරගත්තා වූ පින් බලයෙන් ජීවිතයේ තිබෙන තුරාවටම තම වැඩ කටයුතු ඔබටම කරගෙන යාමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව, නිදුක් නිරෝගී සුවය ලැබේවායි කොට්ටගොඩ වාලුකාරාම විහාරස්ථ දායක සභාවේ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.